ඔයාලම සාදරයෙන් පිළිගන්නවා ධර්ම ලෝකයේ YouTube channel එකට. මතක් කරනවා ඔයගලන්ට මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. එතකොට මම මේ දැන් ඉන්නේ නාරම්මනීය අශෝකාරාම විහාරස්ථානයේ. ඔබට පේනවා ඇති මේ අඩි 60ක් විතර නිර්මාණය කරලා තියෙන මණික් පුටුව මැදදී තියෙන බුදු පිළිම වහන්සේ දිවීමින් පවතින ආකාරය. එතකොට අර පේන්නේ දේවාලේ අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් මේ දේවාලේ එතකොට මේ මණියක් හිටෙන රජු දේවාලේ තමයි මම මේ දැන් ඉන්නේ. මේ පිච්චමල් තියෙන එකේ හේතුව තමයි මේ බුදුහාමුදුරන්ට මණික් පුටුව මත ඉඳලා ගියන්ට ධර්ම දේශනා කරන්න ඉල්ලීමක් කරනවා මේ පිච්චමල් අරන් ගිල්ලා. ඒක තමයි මේ පිච්චමල් වලින් අත් දෙකෙන් පිච්චමල් අරන් ඉන්නේ. ඒක තමයි මේකට හේතුව. මේ තියෙන දේවාලේ